කෙලින් කතා කරන ගෑනු ළමයෙක්ට අර අපි කියන්නේ හොඳ කොන්දක් තියෙන ගෑනු කෙනෙක්ට ටිකක් කතා කරන්න බය වෙනවා මිනිස්සු. මේක ගැන මෙයාට මම මෙහෙම දෙයක් කිව්වොත් මෙයා ඒකට දෙන රියැක්ෂන් එක ඇත්තට හොඳ දෙයක් වෙන්නේ නැති වෙයි කෙලින්ම කියයි කියලා. ඒතර මට මන් දන්නේ මගේ පොඩි කාලේ ඉඳන් හොඳ පර්සනැලිටි එකක් මට හැදිලා තියෙනවා. මම ඒක දැන් තමයි දන්නේ. මම දන්නේ ඒක අපි පොඩි කාලේ ඉඳන් ලොකු ආభాෂයකින් එන්නේ නැති. මගේ තාත්තා අරවා කිව්වා වගේ අයියා හැමදෙස්සම ෂැඩෝ එකක් වගේ මගේ පිටිපස්සෙන් හිටපු හින්දා මම නොදැනුවත්වම හැදුන මගේ පර්සනැලිටි එකක් තිබ්බා. මොකද හැමතිස්සෙම හැදෙන්නේ මාමලාව දකින්නේ තාත්තව දකින්නේ අර වෙනම එයාලා කියලා තියෙනවා අර එයාලා හරිය සාධාරණ මිනිස්සු. ඉතින් අර අපි එයාලවනේ දකින්නේ. ඉතින් අර එයාලා කියන දේ කෙලින් කියනවා වැරදි නම් හරියට ඒ වැරදි දේත් එක්ක අර ගැටෙනවා. මම ඒවනේ දැක්කේ. එතකොට මේ ෆීල්ඩ් එකේ අනිත් එක තමන් ගැන තමන්ට තියෙනවා නම් හොඳ විශ්වාසයක්. I think තමන්ට මම දන්නවා නම් මම මේ විදිහට මට ටැලන්ට් එකක් තියෙනවා සහ මේ ශේෂ්ත්‍රයට මාව ඕනේ. සහ මේ ශේෂ්ත්‍රයට මං එන්නේ ආරාධනාවලින්. මම කොයි වෙලාවකවත් ෆලෝ කරගෙන ගිහින් මට හීනයක් තිබ්බා. ඒක මම නොදැනුවත්වම පොඩි කාලේ බැඳුනේ හීනයක්. ඒත් මං ඒ හීනෙට යන්න try කරේ නෑ. ඒ කියන්නේ මට ඇක්ට්‍රස් කෙනෙක් වෙන්න ඕනේ කියලා මං ඔට්ටුනේ නැහැ. අර හරි අහිංසක විදියට අර ෆිල්ම්ස් බලලා ඒවා අමතක කරා. ඒවා විෂුවලයිස් කරා. ඒවා අමතක කරා. මොකද මම දන්නවා මගේ තාත්ති මට ඩාන්සින් කරන්න දුන්නේ නැත්නම් සබ්ජෙක්ට් එකක් විදියට මාව රඟපාන්න කොහොමද යවන්නේ. බොරුවට හීන තියාගෙන විඳවන්න ඕනේ. මං අර ඒ දේ මං ඒක දන්නේ හින්දා. එතකොට දැන් මේ ශේෂ්ත්‍රයට එනකොට මම දන්නවා මේ ශේෂ්ත්‍රය ගැන කතා වෙන දේවල් ටිකක් තියෙනවා. ඒ හින්දානේ දැන් මං එනවටත් කැමති නැත්තේ. එතකොට ගෙදරින් මාව කොහොමද පරිස්සම් කරේ? මම ඒ විදිහට පරිස්සම් වුණා. ඒක මම විසින් මට හදාගත්ත ආරක්ෂාවක්. මම හිතන්නේ ඒ හින්දා වෙන්න ඇති ඔයාලා දකින්නේ මාව නිතරම මේ ඇඳුම් වලින්. මොකද අපිට ඕන තරම් විලාසිතා කරන්න පුළුවන්. ඒ තැනට සුදුසු විදිහට අඳින්න ඕනේ. මම ඇක්ට්‍රස් කෙනෙක්. මම සමාජයට එළියට යනකොට මම ඒක සමාජයට පණිවිඩයක්. මම සම්පූර්ණ එළියට බහිනකොට මම හැසිරෙන විදිහ කතා කරන විදිහ තැන ඉඳන් මම පණිවිඩයක් දෙන්නේ. හැම ගෑල් ළමෙක්ටම මම හිතන්නේ. එතකොට මේ ශේෂ්ත්‍රයේදී මම හදාගත්ත ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඒක මගේ පර්සනැලිටි එක මත හදාගත්ත දෙයක් සහ මම ඉගෙන ගත්තේ මගේ දෙමව්පියන්ගෙන්. යාළුවව හදපු හැටි.